55කට අධික පිරිසක් ඉන්නේ ඒකක 90ට අඩුවෙන් භාවිත කරන්නේ. ඒතර මේගොල්ලන්ට කොහොමද දැනටත් විදුලි බිල අය කරන්නේ? දැනටත් විදුලි බිල අය කරන්නේ පළවෙනි යුනිට් 30 වෙනකන් 4.50 ගානේ අය කරනවා. එතකොට ඒගොල්ලන්ට ඊට අමතරව රුපියල් 210ක ස්ථාවර ගාස්තුවක් ගන්නවා. මීට අමතරව සමාජ ආරක්ෂණ බද්දකුත් ගන්නවා. එතකොට 60 පැන්න ගමන් 12 එකයි පළවෙනි යුනිට් 60ට 12.75ක් අය කරනවා. හරි? ඒකට ඒක ගාස්තුව ස්ථාවර ගාස්තුව රුපියල් 400ක් ගන්නවා. ඊට පස්සේ 90 වෙනකන් 18.50ක් ගන්නවා. එතකොට ඒකට ස්ථාවර ගාස්තුව 400ක් ගන්නවා. තව අර කියපු සමාජ ආරක්ෂණ බද්දත් ගන්නවා. එතකොට ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ? මම මේක සංඛ්‍යාලයක නැතු විදුලි බල මණ්ඩලයේ සංඛ්‍යාලයක නැතුවම පෙන්නන්නම්. අපේ වාර්ෂිකව අපේ ජල විදුලිය. ඒ කියන්නේ මේ නියම් ඔක්කොම තිබිලා ජල විදුලිය ගිගාවොට් පැය 6500කට ඇවරේජ් එකක් අනිවාර්යයෙන්ම හැම අවුරුද්දෙම විදුලි බලය අලෙවි කරනවා ජල විදුලිය. ජල විදුලිය නිෂ්පාදනය කරලා අලෙවි කරනවා.